එක් කලක හරිත පැතලි බිම් හා මෘදු කඳු වලින් වටවුණු ලස්සන කුඩා ගම්මානයක් තිබුණා. සෑම උදෑසනකම කුරුල්ලන්ගේ ගීත හා උදාවෙන හිරුගේ රන්වන් ආලෝකයත් සමග ගම්මානය ආලෝකයෙන් බැබළුණා. ඒ ගම්මානයේ මැද්දේ වසර ගණනාවක් පෙරණි තෙල් මෝලක් තිබුණා. එය ගම්වැසියන්ට අවශ්‍ය පුල් තෙල් සපයන වැදගත් ස්ථානයක් වුණා. ඒ තෙල් මෝලේ හිමිකරු වුණේ සෝමදාස කියන මිනිසෙක්. ඔහුට වැදගත් උනේ වැඩ සහ ලාභය විතරයි. කරුණාවත් හැඟීම්වත් කියන කිසිම වටිනාකමක් ඔහු ළඟ තිබුණේ නැහැ. ඒ තෙල් මෝලේ සැබෑම ශක්තිය වුණේ කලුයා කියන බලවත් ගුණයි. ඔහු හුඟක් ශක්තිවන්තයි හා ඔහුගේ වැඩ දවසින් මෙයිවර කරනවා. නමුත් මේ කලුයා කියන ගුණ බර ගල් රෝදය කරකවමින් විවේකයක් නැතිව හැමදාම තෙල් මෝල වටේ ඇවිදිමින් වැඩ කළා. මෙහෙම කාලයක් යනකොට කලුයාට නිදහසේ දුවන අනෙක් ගවයන් පෙනුණා. ඒ වෙලාවට ඔහුගේ හිත ඇතුලේ ඔහුගේ නිදහස ගැන සිහිනයක් උපන්නා. මෙහෙම කාලයක් යනකොට ගමේ මිනිස්සු අතර කතා පැතිරුණා. සෝමදාස හරි දෙඩි කෙනෙක්. ඒ ගුණාට කවදාවත් විවේකයක් නැහැ. එහෙම වැඩගත්තොත් එක දවසක දේවල් හරියට යන්නේ නැහැ. නමුත් සෝමදාස ඒ කතා අහලා සිනාසුණා. ගුණා කියන්නේ ගුණා වැඩ කරන්නයි තියෙන්නේ. ඔන්න එක දවසක් මේ ගමට හයියෙන් වැහින්න පටන් ගත්තා. වැස්සෙන් මෝලේ බිම තෙත්තුණා. මේ ගුණාගේ පාදත් රිදුනා, ශරීරයත් තෙත් බර වුණා. වැස්ස කියලා වැඩ නවත්තන්න බෑ කියලා සෝමදාස හයියෙන් කෑ ගැහුවා. ඒ වෙලාවේ ආර්යදාස සීය කියන බුද්ධිමත් සීය කෙනෙක් එපනට ආවා. ඔහු සෝමදාසට කියලා දුන්නා ශක්තියටත් සීමාවක් තියෙනවා කියලා. අනේ මේ කලුයා කියන ගුණාට දවස් ගණනක් වැඩ කරන්න බැරි වුණා. මෝල නවතිලා ගනුදෙනුකරුවන් වෙන ගම්වලට ගියා, මුදල් අඩු වුණා. ඒ වෙලාවේ සෝමදාසට පළමු වතාවට බයක් හිතුණා. එක දවසක් රෑ සෝමදාස තනිව හිදගෙන දුකින් ඔහුගේ මේ වැරද්ද ගැන සිතන්න පටන් ගත්තා. සෝමදාසට ඔහුගේ වැරද්ද තේරුණා. ඊළඟ දවසේ උදෑසන සෝමදාස කලුයාට කරුණාවෙන් සලකන්න පටන් ගත්තා. ඔහු කලුයාට කෑම දී විවේකය ලබා දුන්නා. සෝමදාසගේ මේ වෙනස් වීම ගමේ හැමෝම දැක්කා. ඔවුන් මෙහිම කිව්වා කරුණාවෙන් කරන වැඩ දිගටම හරියනවා කියලා වුන් කිව්වා. ගම්මානය නැවත සාර්ථක වුණා. කරුණාවෙන් කරන වැඩ දිගු කාලයක් පවතින බව මිනිසුන් ඉගෙන ගත්තා. ඉතින් අපිට මේ පුංචි කතාවෙන් කියා දෙන්නේ ශක්තිය විතරක් ප්‍රමාණවත් නෑ කියලා. සැබෑ බලය එන්නේ කරුණාවෙන්, ගෞරවයෙන් සහ හදවතින් කියලා.